තිරුවන් සරණයි සියලු දෙනාටම. අද මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වන විට අපේ ශ්‍රී ලංකාවේ සමාජ ජාලාවල වෛරල් වෙමින් පවතින යම් සිද්ධියක් පිළිබඳව. උසස් බාලිකා විද්‍යාලයක ශිෂ්‍යාවකට අසාධාරණයක් අයුක්තියක් සිද්ධ වුණයි කියන කාරණාව මේ වන විට සමාජ ජාලා ඔස්සේ වෛරල් වෙමින් පවතිනවා. අධ්‍යාපනය පිළිබඳව කතා කරනකොට මම මීට පෙරත් වීඩියෝ කීපයකදී අධ්‍යාපනයේ ස්වභාවය, මේ රටේ අධ්‍යාපනයේ තත්ත්වය, අධ්‍යාපන පරිපාලනයේ තත්ත්වය, අධ්‍යාපනයේ ඉහළ තැන ඉඳලා පහළට එනකම් සිදුවෙන සිදුවීම්, හොඳ සහ නරක, සාධාරණ සහ අසාධාරණකම් පිළිබඳව ඉතාම කෙටියෙන් සංක්ෂිප්තව ඉදිරිපත් කළා. බොහෝ විට මේක කොච්චර දුරට මේක නැරඹුවද කියන එක පිළිබඳව මට ගැටලුවක් තියෙනවා. මොකද අපේ රටේ බොහෝ විට සිද්ධ වෙන්නේ නරක දේවල්. වැඩකට නැති හිස් දේවල් වලට ඕන තරම් ෂෙයා කරනවා, ඕන තරම් කමෙන්ට් දානවා. නමුත් වැදගත් දෙයකට කමෙන්ට් එකක් දාන්නේ නැහැ, ෂෙයා කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා මේ ප්‍රකාශය පුළුවන් තරම් මහ ජනතාවට දැන ගැනීම සඳහා, දැක ගැනීම සඳහා පුළුවන් තරම් ෂෙයා කරන්නට කියන කාරණාවත් මම මේ වෙලාවේ සිහිපත් කරනවා. අපේ ලංකාවේ අධ්‍යාපනය ගත්තහම මම කිව්වා බොහෝ විට හැම තැනකම නෙමෙයි, සමහර තැන්වලදී කුහකත්වය මතුවලා එනවා. ඒක මුල ඉඳලම තියෙනවා. ඒක ඉහළ පරිපාලනයේ ඉඳලා පහළටම තියෙනවා. ඉහළ අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉහළ පරිපාලනයේ ඉඳලා කුඩා තැන තමයි පාසලේ විදුහල්පති. එතකොට ඉහළ තැන ඉඳලා කුඩා තැන වෙන විදුහල්පති දක්වාත් අසාධාරණ සිද්ධ වෙනවා. ඊළඟට අසාධාරණ සිද්ධ වෙන්නේ විදුහල්පති ඉඳලා ඊට පල්ලෙහාට ආචාර්ය මණ්ඩලය සහ ඊළඟට ඉන්න කොටසෙන් තමයි ඊළඟට කොටසට තමයි අසාධාරණයක් සිද්ධ වෙන්නේ. ඉතින් මේ පිළිබඳව අපි කතා කරනකොට අපේ රටේ අධ්‍යාපනයේ ස්වභාවය ඉතාම ඛේදජනකයි කියන එක මම සඳහන් කළා. මොකද කුහකත්වයේ පිළි අධ්‍යාපනයක් තමයි අපේ රටේ තියෙන්නේ. බොහෝ විට තියෙන්නේ එහෙමයි. හැමතැනකම කියලා මම කියන්නේ නැහැ. දැන් මේ දවස්වල උසස් බාලිකා විද්‍යාලයක බස්නාහිර පළාතේ උසස් බාලිකා විද්‍යාලයක ශිෂ්‍යාවක් සම්බන්ධයෙන් ශිෂ්‍යාවක් යම් ප්‍රකාශයක් කරලා තියෙනවා ඇයට අසාධාරණයක් වුණයි කියලා. මේ පිළිබඳව විවිධ අදහස් ඒ ශිෂ්‍යාවගේ ප්‍රකාශය පිළිබඳව යහපත් පැත්තත්, ඒ වගේම අයහපත් පැත්ත, විනය පැත්ත, නැත්නම් ශිෂ්‍යාවගේ ඉදිරිපත් වීම අසාධාරණයට නැගී සිටීම පිළිබඳව විවිධාකාරයෙන් මතවාදයන් සමාජගත වෙනවා. මම ඒවා පිළිබඳව සාධාරණීකරණය කරන්නටවත් විවේචනය කරන්නටවත් යන්නේ. නමුත් මම මේ ප්‍රශ්නයේදී දකිනවා විශේෂයෙන්ම මේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පාසල ගත්තහම පාසලේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ශිෂ්‍ය නායකයන් පත් කිරීම, ඒ වගේම ප්‍රයිස් ගිවිං, තෑගි ප්‍රදානෝත්සව, ක්‍රීඩා උත්සව, හවුස් මීට්, මේ ආදී නොයෙක් දේවල් පැවැත්වෙනවා. මේවා කමිටු හරහා සිද්ධ වෙනවා. දැන් ශිෂ්‍ය නායකයන් පත් කිරීමේදී ශිෂ්‍ය නායක මණ්ඩලයක් වෙනවා. ශිෂ්‍ය නායක මණ්ඩලයක් ගුරුවරුන්ගේ ප්‍රයිස් ගිවිං එකක් තියෙනකොට තෑගි ප්‍රදානෝත්සවයේ මෙඩල් ලබා දීම, පදක්කම්, ඒ සම්මාන ප්‍රදානය කිරීම සඳහා සිසුන් තෝරා ගැනීමට මණ්ඩලයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේම පාසලේ විධායක කමිටුවක් තියෙනවා. ඒ වගේම පාසල් සංවර්ධන කමිටුවක් තියෙනවා. පාසල් කළමනාකරණ කමිටුවක් තියෙනවා. මෙන්න මේවා හරහා තමයි
මේවා ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මම හිතනවා මේ සිද්ධිය කෙසේ වෙතත් එක හෙලා විදුහල්පතිවරුන්ට සහ විදුහල්පතිනියන්ට එක හෙලා චෝදනා කිරීම සාධාරණයි කියලා මං හිතන්නේ නැහැ. මොකද ඩිරෙක්ට් තීරණයක් ගැනීමට පාසල් පාලනයට පුළුවන්කමක් නැහැ. පාසලේ ප්‍රධාන පාලකයාට පුළුවන්කමක් නැහැ. විදුහල්පතිට හෝ විදුහල්පතිනියට පුළුවන්කමක් නැහැ. මොකද ඊට ඉස්සෙල්ලියෙන් ශිෂ්‍යයන්ගේ ඒ සම්මාන ප්‍රධානයට සුදුසු අය, ශිෂ්‍ය නායක නායිකාවන් සුදුසු අය ඒ මණ්ඩල තෝරලා නිර්දේශ කළයින් පස්සේ විදුහල්පති හෝ විදුහල්පතිනියන් ඒක අත්සන් කරනවා. ඒ නිසා බොහෝ විට මේ තනි තීරණයකට විදුහල්පති කෙනෙකුට කරන්න බෑ. මන් දන්න විදිහට. ඒ නිසා සමහර විට බලපෑම් කරන්න පුළුවන්. දැන් මේ දවස්වල මේ වෛරල් වන මේ ශිෂ්‍යාවගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් බලනකොට මේක මේ විදුහල්පතිතුමියගේ ක්‍රියාකලාපය කොහොමද කියලා මට කියන්න පුළුවන්කමක් නැහැ. මොකද මම මේක අපි හරියට දන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ නමුත් මම දකිනවා මේ පද්ධතිය තුළ කුහකත්වයක් තියෙනවා. අනිවාර්යයෙන්. සුදුස්සාට සුදුසු තැන ලබා දෙන්නේ නැතුව කපා හැරීමේ ස්වභාවයක් තියෙනවා. ඒ නිසා මෙන්න මේකට මම මීට ඉස්සරහත් කිව්වා මහජන අවධානයක් අවශ්‍යයි. මහජන අවධානයක්. හොඳ විදුහල්පතිවරු අයින් කරනවා මොනවා හරි චෝදනා කරලා එහෙම නැත්නම් පෞද්ගලික හිතවත්කම්. උතන තියෙනවා සමහර දරුවන් අයුතු විදිහට යොදාගෙන ගුරුවරු ඒ කමිටුවල ඉන්න ගුරුවරු ඒ හිතවත්කම් මත තනතුරු සහ සම්මාන ප්‍රදානය කිරීමේ ක්‍රියාමාර්ගයකුත් සිද්ධ වෙනවා. ඒක මම මේ ක්ෂේත්‍රය තුළ හිටපු කෙනෙක් විදුහල්පති කෙනෙක් විදිහට මම දැකලා තියෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ නිසා මේක වෙනුවෙන් මේ නිසා මේ දියණියගේ ඉදිරිපත් වීම මම මේක නරකක් විදිහට දකින්නේ නැහැ. මොකද මම මේ පද්ධතියේ හිටියත් මොකද එහෙම ඉදිරිපත් වෙන්න ඕනේ. කවරෙක් හෝ මේ රටේ කොයි මොහොතක හෝ තමන්ට වන අසාධාරණයක් වෙනුවෙන් නැගී සිටින්න ඕනේ. මේ පාසා දියණියක් මම හිතන්නේ උසස් පෙළ දියණියක් වෙන්නට ඕනේ. ඒ දියණිය වටා සමහර වෙලාවට පිරිසක් ඇති උදව් කරන්න කෙසේ වෙතත් තමන් පැහැදිලිවම තමන්ගේ හැකියාව තමන්ගේ දක්ෂතාවය දන්න නිසා ඒ දියණිය තමන්ට වෙච්ච අසාධාරණ ගැන කතා කරනවා. ඉතින් ඒ නිසා මම හිතනවා මේක එකහෙලා මේ දියණියට චෝදනා කරන්න එහෙම නැත්නම් මේ දියණියගේ විනය හොඳ නැහැ කියලා කතා කරන්න යෑම සුදුසු නැහැ. එහෙම ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. මේ රටේ සිදුවෙන කුහකකම් අසාධාරණකම් හැමදාම බලාගෙන ඉන්න බැරි තැන අවසානයේදී කුඩා දරුවෝ පවා ඉදිරිපත් වෙනවා. වේදනාවයි. ඒ නිසා එවැනි පුපුරා යෑම තමයි මේ අවස්ථාවේදී සිද්ධ වෙලා තියෙන කියන කාරණාව මම මේ අවස්ථාවේදී සඳහන් කරන්න කැමතියි. මේ පිළිබඳව තවත් අදහස් ඉදිරියේ ගෙනෙන්නට බලාපොරොත්තු වෙමින් මේ වීඩියෝ පුළුවන් තරම් ෂෙයා කරන්නට කියන එක මම ඉල්ලා සිටිමින් මගේ මේ ප්‍රකාශය මෙතකින් අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.